ඔයා කවදා හරි හිතලා තියෙනවද මට මේ ජීවිතේ මෙහෙම වුණේ ඇයි කියලා? ආදරය, දුක, සතුට, අසාර්ථකත්වය මේ හැමදේම එකතු වෙලා එන්නේ අහම්බෙන්ද? නැත්නම් මේ හැම දෙයකම රහසක් තියෙනවද? බුදුදහමේ ඒ රහසට කියන්නේ කර්මය. කර්මය කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ ජීවිතේ ගමන තේරුම් ගන්න ලස්සනම යතුර. අද අපි බුදුන්ගේ ඉගැන්වීම් වලින් කර්මයේ ගැඹුර හොයමු. එහෙනම් ඔයා ලෑස්තිද? ඔයාගේ ජීවිතේ රහස් ටිකක් එළියට ගන්න. කර්මය කියන්නේ ඇත්තටම මොකක්ද? කර්මය ගැන කතා කරද්දී බුදුදහම එක ගැන හරි ලස්සනට තේරුම් කරලා දෙනවා. කර්ම කියන සංස්කෘත වචනයෙන් අදහස් වෙන්නේ ක්‍රියාව. එහෙම නැත්නම් කර්ම කියන එක. ඒත් ඒක ඔයා කරන ඕනෑම දෙයක් කියන එක විතරක් නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කළා කර්මය තමයි ඔයාගේ චේතනාව, ඔයාගේ හිතේ ඕනෑකම එක්ක බැඳෙන ක්‍රියාව. ඒ කියන්නේ ඔයා හිතන, කියන, කරන හැමදේම ඒ චේතනාවත් එක්ක තමයි කර්මය හැදෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කළා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, මම කියන්නේ චේතනාව තමයි කර්මය කියලා. උදාහරණයක් විදිහට ඔයා ගමේ නැතිබරි මිනිස්සෙක්ට බත් පිඟානක් දුන්නා කියමු. ඒක ඔයා කළේ කරුණාවෙන්, ආදරයෙන් නම් ඒක යහපත් කර්මයක්. ඒත් ඒකම ඔයා කළේ මම ගොඩක් ලොකු මිනිස්සෙක් කියලා පුරසාරම් දොඩන්න නම් ඒ චේතනාවත් එක්ක ඒ කර්මයේ බලය වෙනස් වෙනවා. කර්මය තනි ජීවිතයකට සීමා වෙන්නේ නැහැ. බුදුදහමේ සංසාරය ගැන කියනකොට ඔයාගේ කර්මය ඔයා එක්ක ජීවිතයෙන් ජීවිතයට එනවා. ඒක ලොකු රෝදයක් වගේ. ඔයා අද බීජයක් රෝපණය කරනවා. ඒක හෙට ගහක් වෙලා ඔයාට ගෙඩි දෙනවා. ඒ විතරක් නෙවෙයි. කර්මය බුදුදහමේ පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ හේතුව හා ඵලය කියන කන්සෙප්ට් එකත් එක්කත් බැඳිලා තියෙනවා. ඔයාගේ එක ක්‍රියාවක් තවත් බොහෝ දේවල් එක්ක සම්බන්ධ වෙලා ලොකු බලපෑමක් ඇති කරනවා. කර්මය ගැන බුදුන්ගේ ලස්සනම ඉගැන්වීම තමයි ඒක ඔයාට බලයක් දෙනවා. ඔයාගේ ජීවිතයේ මොනවා හරි දෙයක් වුණොත් ඒක තීරණය කරන්නේ ඔයාගේ අතීත කර්ම විතරක් නෙවෙයි. ඔයාට අද චේතනාවෙන් යහපත් කර්ම රෝපණය කරලා ඔයාගේ අනාගතය හැඩගස්ව ගන්න පුළුවන්. ඒක තමයි කර්මයේ බලය. ඒක බය වෙන්න දෙයක් නෙවෙයි. ඒක ඔයාට ජීවිතයේ බලාපොරොත්තුවක් දෙන දෙයක්. ඉතින් ඔයාටත් එහෙම හිතිලා තියෙනවද? මොනා හරි දෙයක් කරලා ඒක ආපහු ඔයාට ආපු වෙලාවක්. අන්න ඒක තමයි බුදුන් කියපු කර්මයේ බලය. හරි, අපි දැන් ඒ ගැන තව ටිකක් ගැඹුරින් බලමු. බුදුදහමේ කර්මය ගැන කියද්දී ඒක බෙදෙන්නේ ප්‍රධාන වර්ග තුනකට. ඒ තමයි කුසල කර්ම, අකුසල කර්ම සහ ආක්‍යකත කර්ම. අංක 1 කුසල කර්ම. මේක තමයි ඔයා ලෝභය, ද්වේෂය, මෝහය ඉවත් කරලා කරුණාවෙන්, මෛත්‍රියෙන් කරන ක්‍රියා. උදාහරණයක් විදිහට ඔයා ගමේ දුප්පත් කෙනෙකුට උදව් කළා කියමු. ඒ චේතනාව එක්ක ඔයාගේ හිතට ශාන්තිය එනවා. ඒ වගේම ඒ යහපත් බලය ඔයාගේ ජීවිතයටත් එනවා. අංක 2 අකුසල කර්ම. මේක තමයි ඔයා තණ්හාවෙන්, තරහෙන්, නොදැනුවත් කමෙන් කරන දේවල්. උදාහරණයක් විදිහට ඔයා යාළුවෙක් එක්ක රණ්ඩු වෙලා බොරුවක් කිව්වොත් ඒක ඔයාගේ හිතටත් බරක්. ඒ වගේම අනාගතයේ ඒකේ බලපෑමත් එනවා. අංක 3 ආක්‍යකත කර්ම. මේක තමයි යහපත් හෝ අයහපත් නොවන ක්‍රියා. උදාහරණයක් විදිහට ඔයා භාවනා කරනකොට ඒක ඔයාගේ හිත පිරිසිදු කරනවා. ඒක ලොකු ප්‍රතිඵලයක් ගෙනත් නැති වුණත් ඒක ඔයාව නිවනට ගෙනියන්න උදව් වෙනවා. බුදුන් වහන්සේ දේශනා කළා කුසල කර්ම ඔයාව සුගතියටත් අකුසල කර්ම දුගතියටත් ගෙනියන්න පුළුවන් කියලා. ඒත් ආක්‍යකත කර්ම තමයි ඔයාගේ හිත නිවනට ලං කරන්නේ. ඒ හින්දා ඔයාගේ චේතනාව හැම වෙලේම විමසිල්ලෙන් බලන්න ඕනේ. දැන් ඔයා හිතනවා ඇති මේ කර්මය මගේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා. බුදුදහමේ කර්මය තමයි ඔයාගේ ජීවිතේ හැඩගන්වන්නේ. ඒත් ඒක බය වෙන්න දෙයක් නෙවෙයි. ඒක ඔයාට බලයක් දෙන දෙයක්. අපි බලමු ජීවිතේ උදාහරණ ටිකක්. ඔයා යාළුවෙකුට බොරුවක් කිව්වොත් ඒක ඔයාගේ හිතට බරක් වෙලා
ඒ යාළුවා ඔයා ගැන විශ්වාසය නැති කරගන්න පුළුවන්. ඒක අකුසල කර්මයේ ප්‍රතිඵලයක්. ඒත් ඔයා ගමේ පන්සලකට ගිහින් දන් දුන්නොත් ඒකෙන් එන සතුට ඔයාගේ හිතටත් එනවා. ඒක කුසල කර්මයේ ප්‍රතිඵලයක්. බුදුන් වහන්සේ දේශනා කළා ඔයාගේ ජීවිතේ එන හැමදේම, ඒ කියන්නේ සතුට, දුක, සාර්ථකත්වය, අසාර්ථකත්වය කියන ඒ හැමදේම ඔයාගේ කර්ම එක්ක බැඳිලා තියෙනවා කියලා. ඒත් ඒකෙන් කියන්නේ ඔයාට ඒවා වෙනස් කරන්න බෑ කියන එක නෙවෙයි. ඔයාට අද යහපත් චේතනාවෙන් කරන කර්ම රෝපණය කරන්න පුළුවන්. කොයිම වෙලාවකවත් ඔයා ප්‍රමාද නැහැ. ඒක තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල ලස්සන. කර්මය ගැන බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ලස්සන පාඩම් ටිකක් තියෙනවා. අංක 1. ඔයා තමයි ඔයාගේ ගමන හදන්නේ. කර්මය කියන්නේ ඔයාගේ ජීවිතය ලියන පිටපත. ඔයා ආදරය, කරුණාව බෙදුවොත් ඒ බලය ඔයාට ආපහු එනවා. අංක 2. අතීතය තේරුම් ගන්න. ඒත් ඒකේ එල්ලෙන්න එපා. ඔයාගේ අතීත කර්ම ඔයාව හැඩගස්සලා තියෙන්න පුළුවන්. ඒත් බුදුන් වහන්සේ දේශනා කළේ අද ඔයාට ඒ ගමන වෙනස් කරන්න පුළුවන්. භාවනාව, යහපත්කම එක්ක ඒ බලය ඔයාට තියෙනවා. අංක 3. කර්මය තමයි ඔයාගේ ගුරුවරයා. ඔයාගේ ජීවිතයට එන අමාරුකම්, සතුට මොහොතවල් ඒ හැමදේම ඔයාට පාඩම්. ඒවා බලලා ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මම ඊළඟට මොනවද ලස්සනට කරන්න ඕනි කියලා. කර්මය ඔයාට බලයක් දෙනවා. ඒක ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න ඔයාට තියෙන අවස්ථාව. බුදුන් වහන්සේ දේශනා කළේ ඔබේ හිත පිරිසිදු කරගන්න. ඒක තමයි නිවනට යන පාර කියලා. ඒ ගමන ඔයාට ආරම්භ කරන්න පුළුවන් අද මේ මොහොතේ ඉඳන්ම. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මොටිවේට් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ යාළුවෝ එක්කත් ෂෙයා කරන්න. ඔයාගේ ජීවිතේ කර්මය ගැන ඔයා හිතන්නේ මොකක්ද? ඔයාට තියෙනවද හැම කතාවක්? මොනා හරි දෙයක් කරලා ඒක ආපු වෙලාවක් කමෙන්ට් එකකින් කියන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් ඔයාව හමු වෙන්නම්. බුදු සරණයි.